මට කාත් කවුරුවත් නැහැ. එහෙම කිව්වොත් වැරදි. මට ඉන්නවා දෙවි කෙනෙක් වගේ තාත්තා කෙනෙක්. ඒ තාත්තට හිටියා මම වගේම පුතෙක්. චූටි පුතා එන්න. තාත්තා අපි දෙන්නටම සැලකුවේ තමන්ගෙම දරුවෝ වගේ. ඒ තාත්තා නැත්තං අද මම මෙතන නැහැ. කුමක්ද කාරණාව? ඒත් මුණක් දන්නවා කාරණාව. ඒත් කියන්නේ ඒ ආදරේ කිසි අඩුවක් තිබෙන්නේ නැහැ. කෝල් එක. හෙලෝ හැපි බර්ත්ඩේ අංකල්. දනුක පුතා. ඉතින් කොහොමද අංකල්? කො අපේ මනමේ කුමාරයා? මනමේ කුමාරයාට කොහෙද ගෙදර ඉන්න වෙලාවක්. උදෙන්ම ගියා ඔන්න ෂෝ එකක් කියලා. සමහර තාත්තලා හරි පුදුමයි. අපේ තාත්තත් ඒ වගේමයි.